තියෙනවා ಜಾති දෙකක්. පොල් අරක්කුයි ගල් අරක්කුයි කියලා. පොල් අරක්කු කියන්නේ නම් පොල් වලින් හදන ඉඳාරි. ඒ ගල් අරක්කු කියන්නේ ඔග්ලන්ගේ සමහරු දන්නේ අවුරුදු ගහපුවාම කියනවා ගල් වලින් වෙන්න ඇති බං ඔක හදන්නේ කියනවා. අනිත් එකත් කියනවා ඇත්ත තමයි අරක හදන්නේ පොල් වලින් නම් පොල් අරක්කු හදන්නේ මේක හදන්නේ ගල් වලින් කියනවා. දරුවෝ කාටවත් කියන්න එපා කෙමිස් ඉගෙන ළමයි කැටියට මතක තියන් ඉන්න පොඩ්ඩක් ලොකු දෙයක් නෙමෙයි. පොඩි දෙයක් දල්ලු. මුල්ම කාලේ සීනි නිෂ්පාදනය හොඳට මතක තියාගන්න ගල්ඔය කියන ප්‍රදේශය. හරි. එහෙ උප්වගා ඒ උප්වලින් සීනි හදලා ඉතුරු වෙනවා දරුවෝ මොලාසස් කියලා අවශේෂයක්. ඕක පැසීමට ලක් කරලා ඊස්ට් යොදලා ඒකෙන් තමයි මද්දිසාරයක් පානය සඳහා මද්දිසාරයක් නිෂ්පාදනය කරන්නේ. සාමාන්‍ය අර විදියට නමක් දැම්මම දාන්නේ. දරුවෝ උක්කරක්කු කියලා. උප්වලින් හදලා තියෙන්නේ. ඒ වෙනුවට ඒකට නම ආවේ කොහොමද? ගල්ඔය කියන ප්‍රදේශය හදපු හින්දා ගල් අරක්කු කියලා නමක් දැම්මා දරුවා.